එකමත් එක කාලයක අඳුරු වනාන්තරයක පුංචි පණුවෙක් හා කූඹියෙක් සාමකාමීව ජීවත් වුණා. මේ පණුවගේ නම තමා ලූකා. කූඹියා තමා ඩොබි. ඔයාලා දන්නාද? විශාල හත්තකින් ආවරණය වෙච්ච පොළව යට තියෙන ගෙදරක තමයි මේ දෙන්න ජීවත් වුනේ. මේ පුංචි යාළුවෝ දෙන්නගේ විනෝදාංශය තමා එක රසජාති කෑම හදන එක. ලූකා නම් කැමති එළවලු කපන්න. ඩොබී තමා රස පරීක්ෂක. මේ විදිහට හොඳට කාලා එළි වෙනකන් හොඳටම නිදාගන්න මේ යාළුවෝ දෙන්න පුරුදු වෙලා හිටියා. ඒත් දවසක් දා මුළු වනාන්තරයම අඳුරේ දිල්ලලා විශාල වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ඩොබී අනේ බලන්නකෝ හොඳටම වහිනවා. මේ විදිහට කැලේට වහිනවා නම් මං කවදාවත්ම දැකලා නෑ. බය හිතෙනවා ඩොබී. බය වෙන්න එපා ලූකා. මේක පොඩි වැස්සක් විතරයිනේ. ඔය බලන්නකෝ ඩොබී මං ඔයාට කිව්වේ අපේ ගෙදරටත් වතුර දාලා. කලබල වෙන්න එපා ලූකා. අපි උඩට ගිහින් බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. අර බලන්නකෝ ඩොබී ලොකු වතුර පාලක් අපේ ගේ පැත්තට එනවා. මේ විදිහට හොඳටම කලබල වෙච්ච ඩොබී ලූකාය කල්පනා කළා මේ ප්‍රශ්නේ අපි විසඳන්නේ කොහොමද කියලා. ලූකා කලබල වෙන්න එපා. අපි මේ ප්‍රශ්නේ විසඳමු. ඔයා කොලාතු ගේන්නකෝ. මං පොඩි ඇලක් කපන්නම්. එතකොට අපිට මේ වතුර පාර වෙන පැත්තකට හරවන්න පුළුවන්නේ. අනේ බලන්න ඩොබී වතුර පාර වෙන දිහාවකට යනවා. අපේ වැඩේ සාර්ථකයි. දැක්ක නේද යාළුවනේ ශරීරයෙන් කොච්චර පුංචි වුණත් එකමුතු වෙලා වැඩ කළොත් අපිට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. තනිව කිසිදා කළ නොහැකි දේවල් එකට එකතු වෙලා සාමූහිකව ජයගත හැකි බව මේ කතාවෙන් ඔයාලත් මතක තියාගන්න. මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන කතාවක් අරගෙන ආයේ එන්නම්.